අයිවා අද මම ටික වෙනස්ම විදිහේ මාතෘකාවක් ඔයාලත් එක්ක කතා කරොත් හොඳයි කියලා හිතුවා. මම ඊට කලින් දිලිනාශක ගැන කතා කරා, ඒ වගේම කෘමිනාශක ගැන කතා කරා. ඒ වගේම මම ඔයාලට පොරොන්දු වුණා වල්නාශක ගැනත් කතා කරනවා කියලා. ඉතින් මම හිතුවා ඔයාලා වෙනුවෙන් මේ වල්නාශක ගැන කතා කරොත් හොඳයි කියලා ඉස්සරහට කතා කරන්න තියෙන වීඩියෝස් වලින්. ඉතින් අපි මුලින්ම බලමු වල්නාශක කියන්නේ මොනවද? ඒ වගේම මේ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ වගේම මේක රසායනික සංයෝගات එක්ක මේක වර්ගීකරණය කරලා තියෙන්නේ කොහොමද? මේ වගේ විස්තර ටික. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. ඉතින් වල්නාශක ගැන කතා කරද්දී අපි මුලින්ම බලන්න ඕනේ වල්පැලෑටියක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ශාස්ත්‍රයේ අපි අරමුණු කරන ආර්ථිකමය වශයෙන් වැදගත් වෙන ශාකයට අමතරව, භෝගයට අමතරව ශාස්ත්‍රයේ තියෙන හැම පැලයක්ම වල්පැලෑටියක්. අපි මීට කලිනුත් කතා කරා උදාහරණයක් විදිහට අපි මිරිස් වගාවක් කරගෙන යනවා නම් ඒ මිරිස් වගාව ඇතුලේ තියෙන බඩු පැලයක්, එහෙම නැත්නම් මාළු මිරිස් පැලයක්, මේ හැම දෙයක්ම අපි ගන්නේ වල්පැලෑටියක් විදියට. ඒ කියන්නේ අපි අරමුණු කරන අපිට ආර්ථිකමය වශයෙන් වැදගත් භෝගය තමයි මිරිස්. ඊට අමතරව පැලවෙච්ච හැම පැලයක්ම වල්පැලයක් විදියට තමයි ගන්නෙ. ඉතින් මේ විදියට තමයි කෙටියෙන් මේ වල්පැලයක් කියන්නේ මොකද්ද, මේ වල්පැලෑටි කියන්නේ මොනවද කියන දේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බැලුවාම මේ වල්නාශක වර්ගීකරණය කරනකොට ප්‍රධාන වශයෙන්ම ආකාර කීපයක් තියෙනවා. අපි එකින් එක බලමු මේ වල්නාශක වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍ය වල්නාශක වර්ගීකරණය කරනකොට තෝරාගෙන විනාශ කරන්න පුළුවන් වල්පැලෑටි තියෙනවා. ඒ වගේම හැම පැලයක්ම විනාශ කරන්න පුළුවන් විදිහේ වල්නාශක නිෂ්පාදනය කරලා තියෙනවා. අපි උදාහරණ විදිහට ගත්තාම මේ තේරිමත් එක්ක ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. තෝරා නසන වල්නාශක, ඒ වගේම සියල් නසන වල්නාශක කියලා. මේ තෝරා නසන වල්නාශක තමයි 2-4D වගේ වල්නාශක. ඒක අපි උදාහරණයක් විදිහට ගත්තාම පළල් පට්ට තියෙන වල්පැලෑටි තමයි පාලනය කරන්නේ. සියල් නසන වල්නාශක ගත්තාම ස්පර්ශ වෙන සියලුම ශාක පට්ට ශාක මරණයටපත් කරනවා, විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තාම ග්ලයිෆොසේට්, රවුන්ඩ් කියලා කියන්නේ, ඒ වගේම පැරකොට්, මේ වගේ වල්නාශක තමයි මේ සියල් නසන වල්නාශක කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ වගේම මේක ක්‍රියාත්මක වෙන ආකාරයත් එක්ක, එහෙම නැත්නම් ශාකයක් මරණයටපත් වෙන්නේ කොහොමද, මේක ශාකයේ අභ්‍යන්තරයේ ක්‍රියාවලියට කොහොමද බලපෑම් කරන්නේ, මෙන්න මේකත් එක්කත් අපිට වල්නාශක වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් කොටසක් අපිට. මේක වර්ගීකරණය කරනකොට ඒ වගේම මේක ක්‍රියාත්මක වෙන ආකාරණය උදාහරණ විදියට ගත්තාම, අපි උදාහරණ විදියට ගත්තොත් වර්ධක නියාමක වල්නාශක තියෙනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ශාකයේ හෝමෝන වලට බලපෑම් කරලා වර්ධනය විකෘති වර්ධනයක් කරනවා. ඒ වගේම මේ වර්ධක නියාමක වල්නාශක ගොඩක් වෙලාවට මේ 4 වෙනි කාණ්ඩේ වල්නාශක ශාක හෝමෝන අනුකරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ හෝමෝන අනුකරණය කරනකොට ගොඩක් වෙලාවට මේ ඔක්සින් අනුකරණය කරාම අපි දන්නවා ඔක්සින් කියන හෝමෝන් එකෙන් ගොඩක් ශාක වර්ධනය කරනවා. ඉතින් මේ විදිහට වේගවත් වර්ධනයක් සිද්ධ වුණාම ශාකයකට ඒක දරා ගන්න අමාරුයි. පාලනයකින් තොරව වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේම මේ වගේ පාලනයකින් තොරව වර්ධනය වෙනවා කියලා කියන්නේ ශාකයේ විකෘති වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. සමහරවිට ශාකයක් ඇඹරෙන්න පුළුවන්, ශාකයේ වර්ධනය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ශාකයට ඒක දරා ගන්න බැරි තරම් වේගෙන් වර්ධනය වෙන්න පුළුවන්. මේ හේතුවත් එක්ක ශාක මරණයටපත් වෙනවා. ඒ වගේම තවත් විශේෂයක් තියෙනවා මේ ප්‍රභා සංශ්ලේෂණය නිෂේධනය කරන වල්නාශක. ඉතින් මේක ගැන කතා කරද්දී සාමාන්‍ය ක්‍රියාත්මක කරන ආකාරය ගත්තාම අපි දන්නවා ඕනම ශාකයකට මේ හිරුවැලිය යොදාගෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තමයි කෙටියෙන්ම මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මේක හිරුවෙලිය විතරක් නෙවෙයි, කාබන් ඩයොක්සයිඩ්, ජලය, හිරුවෙලිය, මේ හැම දෙයක්ම යොදාගෙන තමයි මේ ආහාර නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ශාකයක ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය නවත්තන එක තමයි මේ ෆොටෝසින්තසිස් ඉන්හිබිටර්ස්, එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂක නිෂේධක වල්නාශක කියලා කියන්නේ. මේවා යෙදුවට පස්සේ ගොඩක් වෙලාවට ශාකයක ආහාර නිෂ්පාදනය නතර වෙනවා, ක්ලෝරොෆිල් නිෂ්පාදනයක් නතර වෙනවා. එතකොට කහ පාටට හැරෙනවා, ඒ වගේම දුඹුරු පාටට ශාක හැරෙන්න පුළුවන්. මේකට උදාහරණ විදිහට අපිට ඇට්‍රසින්, සිමසින් වගේ වල්නාශක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇමයිනෝ අම්ල නිෂේධනය කරන වල්නාශක තියෙනවා. මේකෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශාකයට ඕන කරන මේ ප්‍රෝටීන නිෂ්පාදනය වළක්වනවා. උදාහරණයක් විදිහට ගත්තාම මේ ග්ලයිෆොසේට් වගේ, ඒ වගේම ඉමෙසප වගේ වල්නාශක වලින් සිද්ධ කරන්නේත් මේ වගේ ශාකයක ඇමයිනෝ අම්ල නිෂේධනය කරන එක. ඒ වගේම තවත් වල්නාශක වර්ගයක් තියෙනවා. සෛල බෙදීම නිෂේධනය කරනවා. මේ සෙල් ඩිවිෂන් ඉන්හිබිටර්ස් කියලා කියනවා. සාමාන්‍යයෙන් අලුතින් හැදෙන මුල්, ඒ වගේම රිකිලි වර්ධනය සම්පූර්ණයෙන් නවත්තනවා. ඒ කියන්නේ ශාකයේ වර්ධනය සම්පූර්ණයෙන් නවත්තන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේකට උදාහරණ විදිහට අපිට පෙන්ඩිමෙතිලීන් අඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් වල්නාශකයක් තියෙනවා ලිපිඩ සංශ්ලේෂණය නිෂේධනය කරන. මේකෙන් සෛල පටලයේ මේ මේද අම්ල නිෂ්පාදනය සම්පූර්ණයෙන් නතර කරනවා. අපිට මේ වල්නාශක වර්ගීකරණය කරනකොට යොදන වේලාව, ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ හිටවන්න කලින් අපි යොදනවා. ඒ වගේම ශේෂ්ත්‍රයේ හිටෙව්වට පස්සේ, ඒ වගේම ශේෂ්ත්‍රයේ පැලත් එක්ක වර්ධනය වෙද්දී
වල්පැල අපිට වර්ධනය වෙනවා පේනවා. ඉතින් මේ වෙලාවට යොදනවා. ඉතින් මේකත් එක්ක අපිට වර්ග කරන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් අපි කෙටියෙන් කතා කරොත් ප්‍රධාන වශයෙන් මේ ප්‍රී ප්ලාන්ට් හර්බිසයිඩ් එහෙම නැත්නම් පැල හිටවන්න කලින් අපි ශේෂ්ත්‍රයට යොදනවා වල්නාශක. උදාහරණ විදිහට ගත්තාම ග්ලයිෆොසේට්, පැරකෝට් වගේ වල්නාශක තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ වගේම ප්‍රී ඉමර්ජන්ට් එහෙම නැත්නම් පූර්ව නිර්ගමන වල්නාශක කියලා තවත් විශේෂයක් තියෙනවා. අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. මෙතනදී වල්පැල ඇටි බීජ පසෙන් මතුවෙන්න කලින් රසායනික බාධකයක් විදිහට ක්‍රියාත්මක වෙලා මේ පූර්ව නිර්ගමන වල්නාශක ක්‍රියාත්මක වෙනවා. අපි උදාහරණ විදිහට ගත්තොත් කයිරෝප්‍රොටිලැක්ටර්, ප්‍රොක්සි 310, සෙන්කමෙට්‍රිබියුසින්, ඒ වගේම සෝලෝ මේ වගේ වල්නාශක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පශ්චාත් නිර්ගමන වල්නාශක තියෙනවා. මෙතනදී මේ පශ්චාත් නිර්ගමන වල්නාශක කියන්නේ වල්පැල ඇටි වර්ධනය වුණාට පස්සේ පේන්න ගන්නවා මේ වල්පැලේ වර්ධනය වුණායි කියලා භෝග වගාවත් එක්ක. උදාහරණ විදිහට අපිට කිසෙකි, ටෙට්‍රිස්, ඒ වගේම ප්‍රොක්සි, සෝලෝ මේ වගේ වල්නාශක අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේක වර්ගීකරණය කරද්දී විශේෂ දෙයක් මුල් කරගෙන වර්ගීකරණය කරන්න පුළුවන් මේ වල්නාශක. ඒ කියන්නේ ශාකයට මේ රසායනික සංයෝගය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේත් එක්ක, චලනය වෙන්නේ කොහොමද කියන දේත් එක්ක කන්ටැක්ට් හර්බිසයිඩ් එහෙම නැත්නම් ස්පර්ශ වල්නාශක තියෙනවා, පද්ධතිමය වල්නාශක තියෙනවා. ස්පර්ශ වල්නාශක කියලා කියන්නේ ශාකයට ස්පර්ශය වුණාම, ඒ කියන්නේ අපි යෙදුවට පස්සේ ශාකයේ ස්පර්ශ වෙන කොටස් වලට බලපෑම් කරනවා. ගොඩක් වෙලාවට මේ වාර්ෂික වල්පැල පාලනයට යොදාගන්නේ මෙන්න මේ වල්නාශක. ඒ වගේම සිස්ටමික් හර්බිසයිඩ් එහෙම නැත්නම් පද්ධතිමය වල්නාශක තියෙනවා. මෙතනදී රසායනික සංයෝගය ශාකයේ සෛලම, ෆ්ලෝයම මේ නාලිකා හරහා ගමන් කරන්න පුළුවන්. ශාකයේ අභ්‍යන්තරයට අවශෝෂණය කරගන්න පුළුවන්. මේකත් එක්ක ශාක මුල් වලට අංකුර දක්වා ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ රසායනික සංයෝග වලට. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ බහුවාර්ෂික වල්පැල පාලනයට යොදා ගන්නවා. ගොඩක් වෙලාවට මුල් වර්ධනය සම්පූර්ණයෙන් නතර කරනවා. ඒ වගේම අංකුර වර්ධනයත් නතර කරනවා. ඉතින් මේ විදිහට තමයි අපිට වල්පැල පාලනය කරන්න පුළුවන් විදිහට මේ වල්නාශක වර්ගීකරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ මේ කෙමිකල් ෆැමිලි එක එහෙම නැත්නම් රසායනික කාණ්ඩයත් එක්කත් මේ වල්නාශක වර්ගීකරණය කරලා තිනවා. මේකේ තාක්ෂණික පැත්ත ගත්තාම වල්නාශක ඒ වගේ අණුක ව්‍යුහයත් එක්ක තමයි මේ කාණ්ඩගත කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි දන්නවා මීට කලින් අපි ෆංගිසයිඩ්, දිලීරනාශක ගැන කතා කරා, කෘමිනාශක ගැන කතා කරා. ඉතින් මේවා ගැන කතා කරද්දී මේ රසායනික සංයෝගයත් එක්ක අපි වර්ගීකරණය කරා. මේකෙත් ප්‍රධාන වශයෙන් මේ රසායනික සංයෝගය ඒ වගේම ශාකවල තියෙන එන්සයිම් වලට තමයි ප්‍රධාන වශයෙන් බලපෑම් කරන්නේ. ඉතින් මේ දේවල් අපි එක එක වල්නාශකය ගැන කතා කරද්දී වැඩිපුර කතා කරමු. ඉතින් මේ විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මට ඕනුනේ ඉන්ට්‍රෝ එකක් ආරම්භයක් විදිහට මේක හැඳින්වීමක් කරන්න. ඉතින් අපි මෙතනින් පස්සේ අපි කතා කරන හැම වීඩියෝ එකකින්ම ගැඹුරින් එක එක වල්නාශක මේකේ රසායනික සංයෝගය ඒ වගේම ශාකයට බලපෑම් කරන්නේ කොහොමද මේ දේවල් කතා කරමු. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.